කුසිකර්ම දෙපාර්තමේන්තුවේ ගරු ජනාධිපතිතුමනි, ඉතින් අපි පොහොර සහනාධාරය ලබා දුන්නත් එක්ක හැම ගොවියෙක්ම නාම ලේඛනය තියෙනවා. ඒ කියන්නේ පොහොර සහනාධාර ලබා දීම හරහා කොච්චර බීම් ප්‍රමාණයක් වගා කරනවද කියන නාම ලේඛනය බීම් දෙනවා. ප්‍රමාණය අඳුරගෙන තියෙනවා, ගොවියාගේ නාම ලේඛනය තියෙනවා, account number පවා තියෙනවා සර්. එතකොට අපිට ගැටලුවක් නැ අපිට සතියක් ඇතුළත ඒ වැඩ කටයුතු කරන්න පුළුවන්. ඒ දීමනාව දෙන්න පුළුවන්. පුළුවන් සර්. ඒතොර ඒ දීමනාවේ අපි ප්‍රධාන අපේක්ෂාව වෙන්නේ හෙක්ටයාරක ලක්ෂ එකමාරක් දුන්නාම ඒකේ අපේක්ෂාව වෙන්නේ වගා කිරීම. හොඳයි. හරි සර්. එහෙම නැතුව ලක්ෂ එකමාර නේද වෙනේවට වියදම් කිරීමේ පළක් නැහැ නේ. ඉක්මනින්ම වගා කරවන්න ඕන. ඒ නිසා වගා කරවීමේ පෙළඹීමත් ඔබතුමාලා ගාව තියෙන්න ඕන. මේ සහනාධාරයේ මේ අපේ දීමනාව දෙනකොට නේද? ඔව් සර්. මිනිපේ ව්‍යාපාරයේ ඇල්ලට වැටලා තිබුණ ගස් ටික ඉවත් කරගන්න සති දෙකක් ඉල්ලුවා. පස්සේ මම පොලිසිය සම්බන්ධ කරගෙන වන ජීවියක සම්බන්ධ කරගෙන වාරිමාර්ගයක් සම්බන්ධ කරගෙන දවස් දෙකකින් ඒක අවසන් කරගන්නවා. මිනිපේ ව්‍යාපාරයේ යෝධාලට වැටලා තිබුණේ ගස් ටික ඉවත් කරගන්න සති දෙකක් ඉල්ලුවා. මේක අපිට ওই තියෙන ප්‍රශ්නේ තමයි අපි සාමාන්‍ය අපේ රාජකාරී රටාව වෙලා තිබුණේ ඒවා ඒ දෙපාර්තමේන්තුව විසින් ඒ ආයතන විසින් කළ යුතු කියන වැඩ රටාව. එමුනේ නේද වෝටර් බෝඩ් එකේ ප්‍රශ්න වෝටර් බෝඩ් එක විසඳගත යුතුයි. ඉරිගේෂන් එකේ ප්‍රශ්න ඒගොල්ලෝ විසඳගත යුතුයි වගේ වැඩ රටාවකට අපි සාමාන්‍ය රාජකාරී රටාව තියෙනවා. හැබැයි දැන් අපි මේ විශේෂ තත්ත්වය බලන්න ඕනකම තියෙන්නේ ඒ සාමාන්‍ය රාජකාරී මේ යාන්ත්‍රණේ නෙවෙයි. අපිට මෙහෙයුම් යාන්ත්‍රණයක් ඕනේ. ඒතකොට අපිට අපේ ත්‍රිවිධ හමුදාව, අපේ පොලිසිය, ස්වේච්ඡා මේ ජනතා සහභාගීත්වය, අනිත් යට නොවුණු ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ප්‍රාදේශ සභාවල තියෙන යන්ත්‍රෝපකරණවල සහාය සහ ඒ නිලධාරීන්ගේ සහාය මේ වගේ අර මම හිතන්නේ අපි හැමදෙනාම කල්පනා කරන්න ඕන. මේ ඉලක්ක සහ වැඩසටහන හදාගන්නකොට සාමාන්‍ය රාජ්‍ය යාන්ත්‍රණයේ තියෙන වගකීම් ලෙස කල්පනා නොකොට මෙහෙයුමක් ලෙස. ඒකට පුළුවන් ප්‍රාදේශීය ලේකම්තුමත් එක්ක නේද ප්‍රාදේශීය මට්ටමින් සාකච්ඡා කරලා මොනවද අවශ්‍ය වෙන ශ්‍රමය, මොකක්ද අවශ්‍ය වෙන තාක්ෂණික සහාය, නේද මොනවද අවශ්‍ය වෙන මූල්‍ය ප්‍රතිපාදන කියලා හැදුවොත් මට හිතන්නේ මේ අපි හදන ඉලක්ක වලට වඩා වේගෙන් මේක කරගන්න පුළුවන්. සමහර ඉලක්ක සකස් කරන වැත්තේ බොහෝ දුරට Taman සතුව තියෙන යාන්ත්‍රණයේ තියෙන හැකියාව අනුව මම හිතන්නේ අපි එකකින් එළියට ඇවිල්ලා නේද මේක මෙහෙයුමක් ලෙස සලකලා කෙටි කාලයක් ඇතුළත අපි මේක කරලා සාමාන්‍ය රාජ්‍ය යාන්ත්‍රණය ආය අපි වැඩ කරන්න පටන් ගමු. හැබැයි දැන් අපිට අවශ්‍යකම තියෙන්නේ සාමාන්‍ය රාජ්‍ය යාන්ත්‍රණ ඉක්මවා යන මෙහෙයුම් යාන්ත්‍රණයක් අවශ්‍ය වේවි මේ සියල්ල ඉතා ඉක්මනින් කරන්න. ඉතින් අපි සාමාන්‍ය යාන්ත්‍රණය ගත්තොත් ගස් ඉවත් කරන්න සති දෙකටත් වඩා වැඩි යනවා තමයි. හැබැයි දැන් අපි හදන්නේ සාමාන්‍ය යාන්ත්‍රණ නෙවෙයි ලබාගත හැකි සහාය ඔක්කොම ලබාගෙන මේක ඉවත් කිරීම. එතකොට මේ නිලධාරි මහතුරුන්ගේ තමයි වගකීම තියෙන්නේ. මොකද්ද Tamanට මේවා ඉවත් කරගන්න ඉක්මනින් ඉවත් කරගන්න ඕන මොකද්ද Taman සතුව නැති සම්පත්. ඒතර ඒවා ප්‍රාදේශීය ලේකම්තුමත් එක්ක සාකච්ඡා කරලා පොලිසිය, හමුදාව, අනිත් තාක්ෂණික සහාය නිලධාරීන් ලබා ගැනීම මම හිතන්නේ වගකීම. අන්න එහෙම හිතලා මේ මාසේ වැඩ කරොත් අපිට මම හිතන්නේ මේ ඔක්කොම ආපහු යථාවත් කරන්න පුළුවන්. ඊට පස්සේ නැවත ජනවාරි මාසේ ඉඳන් අපි සුපුරුදු රාජ්‍ය යාන්ත්‍රයට යමු නේද?